ආයුබෝවන් මම National Thalassemia Organization के प्रेसिडेंट मधुष कुमार අපි අද ජාත්‍යන්තර තැලසීමියා දිනයේ මැයියටදී තිබුණා. ඒ තැලසීමියා දිනය වෙනුවෙන් පවත්වනු ලබන වෛද්‍යවරුන්ගේ වැඩමුළුවක් ජාතික තැලසීමියා සංවිධානය විසින් පවත්වනවාද ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ වගේම අපිට නන්නයිලු සහයෝගය ලබා දුන්නා රොට්ටි සමාජයේ කුංචි දුරකථන ඇමතුමින් ඩෙල්වින් පෙරේරා මැතිතුමා ඇත්තටම එතුමන්ට කුංචි ඇමතුමයි ගත්තේ එතුමා මේ මොහොතේම සම්බන්ධ කරලා අපිට මේ වැඩසටහන ඉදිරියට සාර්ථක කරගන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම එතුමන් මගේ හැම වැඩසටහනකටම ලොකු සහයෝගයක් ලබා දීලා තියෙනවා අපි වෙනුවෙන්. ඉතින් එතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව සාර්ථක කරගන්න ලබා දීපු සහයෝගයට. ඒ වගේම අපිත් එක්ක මේ මොහොතේ රැඳී සිටිනවා ज्येष्ठ सौख्य अमात्यांशे ज्येष्ठ सहकार लेखम प्रतिहाज प्रचारक सौख्य अमात्यांशे माध्यांशे लक्ष्मण दमयंत कुमार तेन्नकोन लक्ष्मेंद्र दमयंत कुमार तेन्नकोन महता අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි මේ වැඩමුළුව ගැන එතුමන්ගේ අදහස් විමසන්න අපි සම්බන්ධ කරගන්නවා. ශ්‍රී ලංකාවේද ස්මරණය කරන ලබන ලෝක තැලසීමියා දිනය සෑම වර්ෂයේම මැයි මාසයේ 8 වෙනි දිනදී මේ එදී තිබෙනවා. ඒ සඳහා වන වැඩසටහන් රාශියක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මගින් පවත්වනු ලබනවා. අපි මැයි මාසයේ 7 වෙනිදා මේ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ඒ මාධ්‍ය මගින් ශ්‍රී ලංකාවේ ඉන්න ජනතාව දැනුවත් කරනු ලැබුවා. අද දින ශ්‍රී ලංකා තැලසීමියා සංවිධානය මගින් මෙය 2021 පමණේ ආරම්භ කරනු ලබන සංවිධානයක්. ඒ සංවිධානයේ මගින් අද දින නීගමුවේ ලැවෙන්ඩර් ගාඩන්ස් හෝටලයේදී තැලසීමියා සම්බන්ධ අලුත්ම ප්‍රවණතා ඒ වගේම ඒ සඳහා වන වෛද්‍ය උපදෙස් සඳහා වැඩමුළුවක් පවත්වනු ලබනවා. ඒ වැඩමුළුව සඳහා තැලසීමියා සම්බන්ධ මහාචාර්යවරුන් ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන් ඒ වගේම වෛද්‍යවරුන් සහ ඒ තැලසීමියා උනිට්වල ඒකකවල සේවය කරනු ලබන හෙදසොල්ටියන් සහභාගී වෙනවා. මම හිතන්නේ තැලසීමියා සංගමයට මේ සඳහා අමසුරු සහයෝගයක් ලබා දෙනවා කොළඹ කොටුව හොටඩි සමාජයේ විසින්. ඒ හොටඩි සමාජය ලබා දෙන ඒ සහයෝගයක් ඇතුව තමයි මේ තැලසීමියා සංගමය මේ වගේ විශාල සත්කාරයක් කරනු ලබන්නේ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට ඒ හොටඩි සමාජයට අපි ස්තුතිය පුද කරනවා.